හලෝ ගයිස් ඔගුලුන් සාදරයෙන් පිළිගන්නවා ලිමිට්ලස් YouTube චැනල් එකට. ඉතින් ගයිස් මම ඔයගොල්ලන්ට කිව්වා ආක් සර්වයිවල් සීරීස් එක පටන් ගන්නවා කියලා අද ඉඳන්. ඉතින් ආක් සර්වයිවල් සීරීස් එක පටන් ගන්න තමයි යන්නේ. මම හිතන්නේ ගයිස් මේ දවස්වල වහිනවා පුදුම විදිහට ඔයගොල්ලන්ට නොයිස් එකක් ඇහෙද කියන්න දන්නේ නැහැ. බලමු අපි මම හිතනවා නොයිස් එකක් ඇහෙන්නේ නැති වෙයි කියලා. මම නොයිස් එක උඩරින් අඩු වෙන්න වීඩියෝ එක කරන්නම්. ඉතින් ගයිස් මේ ආක් සර්වයිවල් එක ගැන කතා කරොත් ආක් සර්වයිවල් එකේ මේන්ලි ගේම්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ආක් සර්වයිවල් ඇසෙන්ඩන්ට් එක, අනිත් එක තමයි ආක් සර්වයිවල් ඉවෝල්ඩ් කියන එක. මේ ආක් සර්වයිවල් ඉවෝල්ඩ් ගේම් එක ඔයගොල්ලන්ට ඇත්තටම ප්ලේ කරන්න පුළුවන් PC එකෙන්. PC එකෙන් ප්ලේ කරනවා නම් ඔයගොල්ලන්ට මේක පර්චේස් කරන්න වෙනවා. පර්චේස් කරනවා නම් හොඳම සයිට් එකක් තමයි මම මේ දාලා තියෙන්නේ. මේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නේ ඒක හොඳම සයිට් එකක්. මේ සයිට් එකෙන් නම් බයි කරන තරමට වඩා හොඳයි. මොකද බග්ස් කියන්නේ පස්සේ පර්චේසින් එරර්ස් එහෙම ගොඩක් එන්නේ නැහැ. හරි එතකොට මේ තියෙන ආක් සර්වයිවල් එවෝල්ඩ් එක, ඒ වගේම මේ තියෙන්නේ ආක් සර්වයිවල් ඇසෙන්ඩන්ට් එක. මේ ආක් සර්වයිවල් ඇසෙන්ඩන්ට් එක ටිකක් ගේම් එක ලොකුයි කියලා තමයි කියන්නේ ඒගොල්ලෝ. සාමාන්‍ය normally දැන් ගත්තොත් ආක් සර්වයිවල් එවෝල්ඩ් එක ඩවුන්ලෝඩ් කරන GB 60ක් වගේ යනවා. ආක් සර්වයිවල් ඇසෙන්ඩන්ට් එකට ඊට වඩා යනවා කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒක මම හරියටම දන්නේ නැහැ. මොකද මම ආක් සර්වයිවල් ඇසෙන්ඩන්ට් එක ප්ලේ කරලා නැහැ. හරි ඉතින් මේ ගේම්ස් දෙකේ වෙනස ගත්තොත් මේ ගේම්ස් දෙකින් වෙනසක් කියලා කියන්න තියෙන ඇත්තම ඩයිනෝ ස්ටයිල් ගේම් එකේ අතර ලොකු වෙනසක් තියෙනවා. හැබැයි ගයිස් ඔයගොල්ලන්ට කියන්න ඕනේ මම ඇත්තටම මේ සීරීස් එක කරන්නේ මේක ගැන නෙමෙයි. මොකද මේකේ PC version එකට අදාළව වීඩියෝස් ඕන තරම් YouTube එකේ තියෙනවා. හැබැයි මේ ආක් සර්වයිවල් ඉවෝල්ඩ් අල්ටිමේට් මොබයිල් එඩිෂන්. ඒ කියන්නේ මේ ආක් සර්වයිවල් ඉවෝල්ඩ් එකම මොබයිල් එකකින් ගහන මොබයිල් ප්ලේයර්ස්ලාට දීලා තියෙන ඒක ගැන වීඩියෝස් අතරම මට සිංහලෙන් කරපු වීඩියෝස් හොයාගන්න අඩුයි. ඉතින් මම හිතුවා ඒක ගැන ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් දැන් ඒක අපි බලමු මේ වීඩියෝ එකට ගිහිල්ලා ඒක ඇත්තටම මොනවාද මම ඒකේදී ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් මේ ගේම් එකේ සම්බන්ධ සියලුම දේවල්. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳන් ආක් සර්වයිවල් ගේම් එක ප්ලේ කරන ගමන් ඒකේ වීඩියෝස් දාගෙන යමු. මේ ගේම් එක ප්ලේ කරන එක ගැන සහ ලැග් ෆික්ස් කරන දේවල් ගැන. ඉතින් guys මේක කියනවා නම් ඔයගොල්ලන්ට තියෙන්නේ iPhone 12 වලට පල්ලෙහා ඩිවයිස් එකක් නම් උදාහරණයක් විදිහට iPhone 10 එකක් හෝ iPhone 10 කියන්නේ XS XR වගේ ඩිවයිස් එකක් නම් ඇත්තටම පොඩි ලැග් එකක් මේකේ තියෙන්න පුළුවන්. ඒත් ප්ලේ කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. iPhone වල ඇත්තටම මේක ප්ලේ කරන්න පුළුවන්. මොකද ඒකේ chipset එක හොඳ නිසා ඇත්තටම මේක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔය iPhone 12 එකක් නම් use කරන්නේ 12 එක 12 Pro Max එකක් 12 Pro එකක් 13 එකක් 14 එකක් මොකක් හරි එකක් use කරනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ කිසිම lag එකක් නැතුව මේ ගේම් එක ප්ලේ කරගන්න පුළුවන්. පොඩි frame drop වීමක් එන්න පුළුවන්. heat phone එකේ heat වෙන ඒ දේවල් එක්ක ඒ පොඩි frame drop වීමක් එන්න පුළුවන්. ඉතින් guys මේක ඇත්තටම ලොකෝටම කියන්න දෙයක් නැහැ iPhone වල නම්. iPhone වල මොකද ඔටෝම ඒගොල්ලෝ ඕනි graphic එකට අදාළව optimize වෙලා default එනවා. මගේ තියෙන කියලා. ඉතින් මගේ නම් options මේ වගේ තමයි තියෙන්නේ. මම ඇත්තටම play කරන්නේ iPhone 14 එකකින්. ඉතින් මගේ නම් ඇත්තටම lag එකක් වෙලා තියෙනවා. නෑ කියන්න බෑ. මොකද phone එක heat වෙච්ච වෙලාවට මගේ ඇත්තටම lag වෙලා තියෙනවා. ඒ කියන්නේ සමහර කාලවල හිර වෙලා වගේ තිබිලා එකපාරම FPS drop වීමක් වෙලා තියෙනවා. ඒක ඇත්තටම ගොඩක් වෙලා තියෙන උපරිම තප්පර දශම භාගයක් වගේ ඒ වගේ පොඩි වෙලාවක් තමයි තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම හදනවා නම් ඔයගොල්ලන්ට settings හදන්න තියෙන්නේ මේ graphics වලට ගිහිල්ලා තමයි මේ shadows කියන එක lightning bloom battery saver mode ඒවා ඇත්තටම off කරලා තියන්න. battery saver mode එකකින් වෙන්නේ ඇත්තටම battery එක save කරන එක විතරයි. battery එක save කරාට ඔයාලා game එකේ performance අඩු කරනවා. මොකද එතකොට බැටරි එක තමයි මේන්ලි ෆෝකස් වෙන්නේ ගේම් එක නෙමෙයි. ඔයාලා රෙසලූෂන් එක අඩු කරලා ප්ලේ කරන්න ඔයගොල්ලෝගේ ඩිවයිස් එක මම කිව්වා වගේ 12 වලට අඩු එකක් නම් 12 වලට වැඩි කරන්න ප්‍රශ්නයක් නැහැ. රෙසලූෂන් එක ඔයගොල්ලෝ වැඩි කරත් මිඩ් රේන්ජ් තිබ්බත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. මම ඇත්තටම මේකේ රෙසලූෂන් උඩරිම දාලා ප්ලේ කරා. එතකොට ඇත්තටම දුර තියෙන ස්ට්‍රක්චර්ස් දුර ඉන්න ඩයිනෝ වල ඒගොල්ලෝන්ගේ ලෝඩ් වෙලා පේනවා. හැබැයි ඇත්තට මේකෙන් ලොකු වාසියක් සහ වටිනාකමක් ඇත්තට මට නම් තේරෙන්නේ නැහැ තියෙනවා කියලා. මොකද ඇත්තටම වැඩක් නෑ එච්චර දුර ඉන්න අය ලෝඩ් වුණා කියලා. ඔය ටික තමයි iPhone එක ගැන කතා කරන්න තියෙන්නේ. iPhone නෙමෙයි sorry iOS ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු Android වලට ගිහලා Android වල ඇත්තටම ලොකු options ප්‍රමාණයක් තියෙනවා හදාගන්න. එහෙනම් අපි යමු Android පැත්තට. දැන් කියන්නේ Android එක කොහොමද මේ ගේම් එක lag නැතුව play කරගන්නේ සහ මොනවාද අපිට ඒකට පාවිච්චි කරන්න පුළුවන් tricks and tips කියලා. ඉතින් guys ඇත්තටම කිව්වොත් මේ ගේම් එක මම ප්ලේ කරන්නේ නම් Google Pixel 7a device එකකින්. ඇත්තටම මේකේ නම් මට කිසිම lag එකක් අද වෙනකන් නම් දැනට හම්බෙලා නැහැ. lag එකක් frame drop එකක්වත් කිසිම issue එකක් හම්බෙලා නැහැ. frame drop වීමක් වෙනවා ගේම් එක start වෙලා පළවෙනි තප්පර
එක දෙක වගේ යනක ෆ්‍රේම් ඩ්‍රොප් වීමක් තියෙනවා. ඊට පස්සේ නම් ලැග් එකක් මට ඇවිල්ලා නැහැ. ඊට මම කියන්නම් මේක ඇත්තටම සාමාන්‍ය මිඩ් රේන්ජ් ඩිවයිස් එක ප්ලේ කරගද්දිත් ලැග් වෙනවා නම් ඒ ලැග් එක ෆික්ස් කරගන්න ක්‍රමයක්. ඉතින් ඕගොල්ලෝ මේක තර්ඩ් ඔප්ෂන් එක විදිහට තියෙනවා. මේ ඔප්ෂන්ස් කියන මේකේ පුළුවන් නම් වොලියම්ස් අඩු කරලා ප්ලේ කරන්න. එතකොට ෆෝනේ හීට් වෙන එක අඩු වෙනවා. එතකොට මේකේ වැදගත්ම කාරණේ තමයි මේ ග්‍රැෆික් කියන එක. මේ ග්‍රැෆික් එකේ අර iOS එකේ වගේම තමයි. හැබැයි ලොකු වෙනසක් තියෙනවා. අද මේ බායකට ඔයගොල්ලෝ ටච් කරපුවම දැන් ග්‍රැෆික් හයි කියන ලෙවල් එකට වැටුණා. ඇත්තට මගේ ඩිවයිස් එකට මේක ඩවුන්ලෝඩ් ඉච්චලා නම් මේක හයි කියලා තමයි තිබ්බේ. මම ඒක මීඩියම් වලට අඩු කරා. මොකද හයි ග්‍රැෆික් දාපුවම පොඩ්ඩක් ගේම් එකේ ක්වොලිටි එක වැඩි වෙනවා. හැබැයි පොඩ්ඩක් ඩාර්ක් ගතියක් එනවා ගේම් එකේ. ඔකට තියෙන ලෝ එන්ඩ් ඩිවයිස් එකක් නම් ගොඩක් දුරට මේ ග්‍රැෆික් ලෝ කියන ඔප්ෂන් එක යූස් කරන්න. මේ ග්‍රැෆික් ලෝ කියන ඔප්ෂන් එකේදී ඇත්තටම සමහරක් දේවල් වල ස්ට්‍රක්චර්ස් වල ඒතකොට ට්‍රීස් වල C එක එතකොට ඔය ඉන්න ඩයිනෝස්ලා ඒගොල්ලෝගේ පොඩ්ඩක් අර කාටුන් ගතියක් එන්න පුළුවන්. ඒ වුණාට ඔයගොල්ලෝ ගේම් එක ඇත්තටම ප්ලේ කරගන්න පුළුවන් කිසිම ලැග් එකක් නැතුව. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් තරම් මේ රෙසලූෂන් එක අඩු කරලා ප්ලේ කරන්න. මෙන්න මේ රෙසලූෂන් එක මම රෙසලූෂන් එක වැඩි කරලා තියෙන්නේ. මොකද මට ප්‍රශ්නයක් නැහැ රෙසලූෂන් එක වැඩි වුණා කියලා. මගේ අතරම ලැගීමක් වෙන්නේ නැති නිසා. ඔයගොල්ලෝගේ ඩිවයිස් එක ලෝ එන්ඩ් ඩිවයිස් එක නම් මේක රෙසලූෂන් එක අඩු කරලා ග්‍රැෆික් ලෝ දාලා මේ තියෙන ෂැඩෝස් එතකොට ලයිට් ෂිෆ්ට් එතකොට ලයිට් බ්ලූම්ස් ඒ කියන ඒවා ක්ලෝස් කරලා ප්ලේ කරන්න. එතකොට ඔයගොල්ලෝ අතරම ලැග්යක් වෙන්නේ නැහැ. අනිත් දේවල් ගැන කතා කරොත් අනිත් දේවල් සේම් ලොකු වෙනසක් නැහැ. මේ බටන්ස් තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට මගේ මේ සෙටින්ස් වලින්ම ප්ලේ කරන්න පුළුවන්. කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ. මේ ගේම් ප්ලේ එකේ මේ දේවල් තමයි මේ තියෙන්නේ. මල්ටිප්ලේයර් ගැන මම වෙන වීඩියෝ එකක් ගේන්න. කන්ට්‍රෝල්ස් ගැන කතා කරලා කන්ට්‍රෝල්ස් ඔය ඇත්තටම ඔයගොල්ලෝ මම කන්ට්‍රෝල්ස් ප්ලේ කරද්දීම පෙන්නන්න. මෙහෙම ප්ලේ කරලා මම නිකන් වැඩක් නැහැ කියලා මම හිතනවා. ඇතුළට ගිහිල්ලා ඒ ටික තමයි ඇත්තටම මේක කියන්න තියෙන. ඉතින් මම ඔයගොල්ලන්ට මේ ගේම් එක ඇතුළට ගිහිල්ලා පෙන්නන්නම් දැනට කොහොමද කියලා ගේම් එක. මම ඇත්තටම ප්ලේ කරන්නේ සිංගල් ඔප්ෂන් එකේ. ඉතින් guys ගේම් එක ලෝඩ් වුණාම මේ වගේ තමයි පේන්නේ. මේ බලන්න guys ඇත්තටම හොඳටම ග්‍රැෆික් තියෙනවා. ඉතින් guys ඔයගොල්ලෝ කියන්න ඕනි මේ පැත්තට මාර විදිහට වහිනවා. මට මේ වීඩියෝ එක කරන්නත් බැරි වෙනවා. දැන් මේ මාර සද්දයක් තියෙන වැස්සේ. ඔයගොල්ලෝට ඇහෙනවද දන්නෙත් නැහැ වැස්ස සද්දේ. කොහොම හරි guys මම හෙට දාන්නම් වීඩියෝ එකක්. අනිවාර්යෙන් වීඩියෝ එකක් දාන්නම් මේ ක්‍රීචර්ස්ලා අල්ලන වීඩියෝ එකක්. අපි ඩයිනෝලා ටේම් කරන එක එතකොට සර්වයිව් වෙන එක සහ බොස් ෆයිට් යන මේ හැම වීඩියෝ එකක්ම අපි දාමු. දාලා අපි ප්ලේ කරමු. ඉතින් මම ඔයගොල්ලෝගේ පොඩි ඉල්ලීමක් කරනවා මේක වීඩියෝ එක ෂෙයා කරලා අනිත් යාළුවන්ටත් බලන්න. ඒ වගේම ලයික් කරලා කමෙන්ට් එකක් දාලා තියන්න. එහෙනම් guys මං අදට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.